මේකත් තිබ්බ විවරණ කියන්න කියලා එහෙම. කෙරෙව්වා පේපර්ස් කෙරෙව්වා අන්තිම කාලේ පේපර් කෙරෙව්වා මම ආවේ සර්ගේ පන්තියට 10 වසරේ පළවෙනි වාරේ වගේ. එතකොට මම හිටියේ මට්ටම සයන්ස් වලින් ගත්තොත් එහෙම C මට්ටමේ වගේ. ඔව් C මට්ටමේ වගේ හිටියේ. ඉතින් දැන් සර් අපිට දැන් පන්තිද්දී ටියුට් කෙරෙව්වා පේපර්ස් කෙරෙව්වා අන්තිම කාලේ පේපර්ස් කෙරෙව්වා. ඒ වගේ ඉතින් ගොඩක් උදව්වක් වුණා. ඒ වගේම අර සර්ගේ මේකත් තිබ්බ විවරණ කියන්න කියලා එහෙම. එකක් තිබ්බා විවරණ ලියන්න කියලා. ඒ කියන්නේ හැම ප්‍රශ්නයක්ම විවරණයක් ලියන්න කිව්වා. කියන්නේ ඒකෙන් ඔයාලට හොඳටම කියන්නේ ප්‍රශ්න ගැන අවබෝධයකුත් ගන්නවා. ඊට පස්සේ ආයේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් එimhe නිකන් අර කියන්නේ සයන්ස් කියන එක පාඩම් කරන්න දෙයක් නැහැ. ඒ විවරණය තිබ්බා. ඒ විවරණය තිබුවා කියන්නේ නිකම්ම මතක ඉන්න සීන් එකක් තියෙනවා. යන්නේ එහෙම එකක් තියෙනවා. ඊට පස්සේ තවසගේ වැඩක් තිබ්බා. අර පොලේ පාඩම් කරලා. සර් කිව්වා දැන් හරි. දැන් අපි ඇත්තටම දැන් පැය දෙකක් පාඩම් කරනවා කියමුකෝ. දැන් පැය දෙකක් පාඩම් කරන්නේ නැහැ නේ ඇත්තටම. දැන් ෆෝන් එකේ මොකක් හරි මෙසේජ් එකක් ඒක බලන්න. ඊළඟටදී ඔය තව මොකක් හරි දෙයක් දැන් අම්මා කතා කරනවා. ඒකට යනවා. එතකොට හරියටම පැය දෙකක් කෙරෙන්නේ නැහැ. උතනින් පැයක්වත් හරියට කෙරෙන්නේ නැහැ පාඩම් කරන්නේ. ඒකට සර් පොඩි එකක් කිව්වා මොනවාද පාඩම් කරන වෙලාව ලියාගෙන ආයි ඉවර වෙන වෙලාව ලියා ගන්න කියලා. කියන්නේ දැන් මොකක් හරි වැඩකට යනවනම් ඒ පට ගාලා ඒ වෙලාව එතන ලියා ගන්න. එතකොට ඔයාලට ගන්න පුළුවන් කිව්වා හරියටම ඒ තියෙන වෙලාව. මෙහෙමයි දැන්. ඒක මං වැඩි කරේ නෑ. ඒ කියන්නේ මට කලින් අවුරුද්දේ අයියලා හොඳට කරලා තියෙනවා මම කිව්වා සර් ඒක. ඒක දැන් සර් අපේ කීවතාවම කියන්න ඕනේ නැහැ කී වෙන වතාවක් කිව්වා මේක කරන්න මෙහෙම කරන්න කියලා. වැඩි කරේ නෑ ඒක. මං කරා පළවෙනි දවස් ටික එහෙම ඊට පස්සේ අනිත් වගේ මොකක්ද හැබැයි ඇත්තට මේක හොඳයි. ඒ කියන්නේ ওই දවස් මං දවස් දෙක තුනක් කරා. ඇත්තට මේ දවස් දෙක තුනේදී මට තේරුණා කොච්චර මේක හොඳද කියලා. ඒ වගේ මේවත් තියෙනවා. ඊට පස්සේ ඉතින් පාඩම් කරපු විදිහ අන්තිම දවස් ටික මම දැන් මට කොහොම හරි මං කියන්නේ මම පොරක් කියනවා කියලා මං කොහොමද වැඩ කරේ නැහැ මුලට. 10 වසරේ වැඩ කරේ නැහැ එහෙම මහා ලොකු වල ටික. මං දැන් 11 වසරේත් අන්තිම ටික හිටියේ B මට්ටමේ වගේ. කියන්නේ ඒ වල නෙමෙයි හිටියේ. B වල. මට ඒ වුණාට ටික අන්තිමේදී මාසේ එකමාරක් වගේ තේරුණා පොඩ්ඩක් එහෙම මේ වැඩ කරන්න ඕනේ කියලා. ඊට පස්සේ තමයි පාඩම් කරන්න ගත්තේ. කියන්නේ මේ සයන්ස් විතර නෙමෙයි ගොඩක් විෂය නෙමෙයි. දැන් විශේෂයෙන්ම ඩ්‍රාමා මෙහෙම මම ඩ්‍රාමා වලට නිකන් මේ කියන්නේ මුකුත් ඩ්‍රාමා කැමතිම නැහැ කරන්නේ නැති එකකින්ද කරේ. ඒ කියන්නේ කරන්න වෙන නැති එකක් නිසා. දැන් ඩ්‍රාමා වලත් මම ගණන් ගත්තේ නැහැ. ඒක නිසාම ස්මාර්ට් එක වගේ හිටියේ. දැන් ඔය මිස් කෙනෙක් මේ ආයතනයක තමයි මිස් කෙනෙක් ඇවිල්ලා අන්තිම සති 6 වගේ ඩ්‍රාමා ක්ලාස් ටිකක් කරා. ඒකෙන් තමයි ඒකටත් B එකක් තියෙන්නේ. නැත්නම් ඒ වගේ සීන් එක තමයි හිටියේ. දැන් සර්ගේත් එහෙමයි. දැන් සර්ගේකෙත් මම B මට්ටමේ හිටියේ. ඒ මට්ටමේ හිටියේ නිකන් හොඳ පොරක් වගේ එහෙම හිටියේ නැහැ. අන්තිම කාලේ දැන් මම අන්තිම මාසේ වගේ හොඳට වැඩ කියන්නේ තඩි කර පාඩම් කරන්න ගත්තා. ඒ කියන්නේ කෙලින්ම ෆෝන් වලින් කියන්නේ සෝෂල් මීඩියා වලින් අයින් කරලා දැන් කියන්නේ ෆෝන් එකක් එපුවේ නැහැ. ෆෝන් එක මට දුන්නේ නැහැ අප්පා. ෆෝන් එක ඔබට නැහැ. එහෙම තියෙන්නේ. ඊට පස්සේ ෆෝන් එක කියන්නේ මේ ෆෝන් එකකින් තමයි ගොඩක් ඕගලන්ට කියන්නේ අවධානය බෙදෙන්නේ. අන්න ඒ වගේ එකක් තියෙනවා. ඒ වගේ ඊට පස්සේ කොහොමද අන්තිම සති කීපේ මං ගෙදර හිටියේ නැහැ. යාළුවෙක් ගෙදර ගියා. කියන්නේ අපේ අම්මා ඩෙන්ගු එක. දැන් ඒ කලබලස්සේ ගෙදර ඉන්න බෑනේ. මම ඒ නිසා යාළුවෙක් ගෙදර ගියා. යාළුවෙක් ගෙදර ගිහලා එයාත් එක්ක පොඩ්ඩක් පාඩම් කරලා එහෙම තමයි අන්තිම ටිකේ ඉතින් ගොඩද එතකොට එයාට ඒකක් තියෙනවා. එතකොට ඒ කතාවත් ඔයාලට ගන්න දේවල් ටිකක් තියෙනවා.